ඔන්න අපේ සෝදානම් වෙන්නේ කෙනෙක් විදේශගත වෙන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් උසස් අධ්‍යාපන සිහිනය සැබෑවක් බවට පත් කරන්න ඒ සිහිනය ඔන්න යථාර්ථයක් බවට සැබෑවක් බවට පත් කර දෙන්නයි මේ සෝදානම් වෙන්නේ. විශේෂයෙන්ම අපොස උසස් පෙළ විභාගය අවසන් කරලා බොහෝ දෙනෙක් මේ වෙන විට බලාපොරොත්තු වෙන ඉන්නවා විදේශගත වෙන්න. ඒ වගේම තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුවත් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නවා ඔන්න විදේශගත වෙන්න ඕනි කියලා. ඒ සඳහා අවශ්‍ය වන උපදෙස් ලබා දීමට උපදේශන සේවාවන් ලබා ගැනීමට සුදුසුම වන ආයතනය පිළිබඳවයි අපි මේ කතා බහ කරන්න සූදානම් වෙන්නේ. මරීලෑන්ඩ් කන්සල්ටන්සි පිළිබඳව තමයි අද දවසේදී කතා බහ කරන්න මේ කාල වේලාව වෙන් කරවා ගන්න. ඒ පිළිබඳව දැනුවත් කරන්න අද දවසේදී අපේ මැදිරියට ඇවිල්ලා තිබුණා. එහි කළමනාකරණ අධ්‍යක්ෂිකා විදිහට කටයුතු කරන මිෂෙල් මෙලනි මොරිස් මහත්මිය. ඔබ ආයතන සුබදෑසනක් කියලා පිළිගන්නවා. ඉතින් එතුමියත් සමගින් අපි සෝදානම් වෙනවා මේ උපදේශන සේවාවන් කොහොමද ලබා ගන්න හැකියාවක් තිබෙන්නේ. ඒ සඳහා කොයි වගේ සුදුසුකම්ද විශේෂයෙන්ම විදේශ රටකට ඔබ යන්න බලාපොරොත්තු වෙන ඉන්නවා නම් කොයි වගේ සුදුසුකම්ද ඔබ සපුරාලන්න ඕනි කියන කාරණේ පිළිබඳවත් වැඩි වශයෙන් කතා බහ කරන්න. අපි මුලින්ම දැනුවත් කරමු දැන් මරීලෑන්ඩ් කන්සල්ටන්සි පිළිබඳව නොදන්නා කෙනෙක් ඉන්නවා නම් එහෙම අද දවසේදී මේ පිළිබඳව සඳහන් කරලම අපේ කතා බහ ආරම්භ කළොත්. ශානි මරිලෑන්ඩ් කන්සල්ටන්සි ආයතනය පිහිටලා තියෙන නුගේගොඩ අපේ ආයතනය අවුරුදු 2ක කාලයක් තිස්සේ අපි පවත්වාගෙන යනවා. ඒකම කිව්වොත් අපි කන්ට්‍රීස් වශයෙන් ගත්තොත් නවසීලන්තය, ලැට්වියා, ඕස්ට්‍රේලියා, මැලේසියා, සිංගප්පූර් and ජපාන් ඒ කන්ට්‍රීස් තමයි කරන්නේ. So අපේ ආයතනයෙන් මේන්ලි වෙන්නේ උසස් අධ්‍යාපනය සඳහා නැත්නම් වැඩිදුර අධ්‍යාපනය සඳහා යන්න කැමති ශිෂ්‍යයන් හට මූලිකවම අඩිතාලමක් දාලා දෙනවා. ඒගොල්ලන්ට මොනවද කරන්න ඕනේ, ඒගොල්ලගේ යන පාත් එක මොකද්ද කියන එක තමයි අපි මේන්ලි ඒගොල්ලන්ට අයිඩියා කරලා දෙන්න. දැන් ඔන්න මරීලෑන්ඩ් කන්සල්ටන්සි පිළිබඳව දැනුවත් වුණා කොයි වගේ කාර්යභාරයක්ද මේ හරහා සිදු කරන්නේ කියන කාරණය පිළිබඳව. ඒ වගේම තමයි අපි සඳහන් කිරීමක් කරමුද දැන් මේ වගේ ආයතනයකට ඇවිල්ලා කෙනෙක් බලාපොරොත්තු වෙනවා උසස් අධ්‍යාපන සිහිනය සැබෑවක් බවට පත් කරගන්න. ඔවුන්ගේ කොයි වගේ උපදේශන සේවාවන් ඔවුන්ට සපයා දෙන්න සෝදානම් වෙලා ඉන්නේ මරීලෑන්ඩ් කන්සල්ටන්සි හරහා. විශේෂයෙන්ම අපි කිව්වොත් එහෙම දැන් කෙනෙක් හිතෙන්න පුළුවන් රටක් තෝරාගන්නේ කොහොමද උසස් අධ්‍යාපනය සඳහා කොයි වගේ සුදුසුකම් අවශ්‍ය වෙන්නේ මේ වගේ කියන කාර්යභාරයන් බොහොමයක් පිළිබඳව දැනගන්න කැමැත්තෙන් ඉන්නවනේ. මේ හැම දෙයක් පිළිබඳවම එකිනෙක ඕනෑම ගැටලුවකට පිළිතුරු ලබා දෙන්න මරීලෑන්ඩ් කන්සල්ටන්සි සූදානම්ව සිටිනවාද? ඔව් අශානි. ඉස්සෙල්ලාම අපි ශිෂ්‍යයව අපේ ආයතනයේට ඉස්සෙල්ලාම ආවහම අපි කරන්නේ ඒගොල්ලන්ට දැන් සමහරක් අයට පාත් එකක් තාම දන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ O levels කරලා හිතනවා මම ඊළඟට මොකද්ද කරන්නේ. නැත්තම් A levels කරලා හිතනවා මම මොනවද ඊළඟට කරන්නේ. සමහරක් ශිෂ්‍යයන්ට පාත් එකක් තියෙනවා. ඒගොල්ලෝ හිතනවා ඕකේ මම ඉන්ජිනියරින් සයිඩ් එකෙන් යනවා so මට ක්වොලිෆිකේෂන්ස් තියෙනවා මට යන්න පුළුවන්. බට් එතකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ අපි විශේෂයෙන්ම ඒගොල්ලන්ට කියන්නේ අම්මලා තාත්තලා එක්ක එන්න. ඒක තමයි because අම්මලා තාත්තලා තමයි ඒගොල්ලව ගයිඩ් කරන්නේ. ෆයිනෑන්ෂියලි සයිඩ් එකෙන් සපෝට් කරන්නේ අම්මලා තාත්තලා. එතකොට ඒගොල්ලන්ට එනකොට අපි කියන්නේ ඉස්සෙල්ලාම ඒගොල්ලගේ ඩිපෙන්ඩ් වෙන්නේ ක්වොලිෆිකේෂන්ස්. ඊට පස්සේ ඒගොල්ලගේ අධ්‍යාපනයත් සමගම තියෙනවා depend on the country IELTS exam එක කළා තියෙන්න ඕනේ. නවසීලන්තය, ඕස්ට්‍රේලියා, UK, USA වගේ යනවා නම් ඒකම තව අපි ළමයාගේ මුදල් පැත්ත ඒ පැත්තත් බලන්න ඕනේ. මොකද සමහරක් ළමයින්ට යන්න කැමති බට් ඒගොල්ලන්ට මුදල් වශයෙන් එහෙම යන්න වේදම් කරන්න බැරි ඒ පැකේජ් එකට යන්න බැරි අවස්ථා තියෙනවා. එතකොට අපි ඒ සම්බන්ධවත් ඒගොල්ලන්ට ඒ කියන්නේ ලෝන් ෆැසිලිටි එකක් වගේ arrange කරලා දෙනවා. ඊට පස්සේ අපි කරන්නේ ඒගොල්ලන්ට මේන් පාත් එක තෝරලා දීලා ඒකට ඕන ඩොකියුමන්ටේෂන් arrange කරලා දීලා ඊට පස්සේ එම්බසි ඉන්ටර්විව්ස් තියෙනවා. ඒ එක one by one step by step අපි ගයිඩ්ලයින් කරනවා ස්ටුඩන්ට්ව. දැන් ඔන්න ඔය ආකාරයෙන් තමයි උපදේශ ඒ වගේම තමයි උපදේශන සේවාවන් මරීලෑන්ඩ් කන්සල්ටන්සි හරහා ලබා දෙන්න සූදානම් ඉන්නේ. අපි සඳහන් කරමුද දැන් අපි ගොඩාක් වෙලාවට අපේ දූ දරුවන්ව යම්කිසි ආයතනයක් කරා උපදේශන සේවාවන් අරගෙන විදේශ රටකට මොකද අපි නොදන්නා රටකනේ අපි යවන්න සූදානම් වෙන්නේ. එතකොට ගොඩාක් වෙලාවට අර උපදේශ එහෙම නැත්නම් උපදේශන සේවාවන් ලබා දෙන ආයතනය පිළිබඳව අපි බොහෝ වෙලාවට සොයා බැලීමක් සිදු කරනවා. මීට පෙර වසරවලදී කොයි වගේ රටවලටද සිසුන් පිටත් කර හැරලා තිබෙන්නේ මරීලෑන්ඩ් කන්සල්ටන්සි හරහා? ඔව් අශානි. අපි mainly මැලේසියා, ලැට්වියා and ජපාන්, සිංගප්පූර් ඒ countries and New Zealand මේ countries වලට අපේ ගිය ළමයි ඉන්නවා.
අපේ ආයතනයට ආවහම ඒ කියන්නේ දැන් ළමයා දන්නේ නැහැ අම්මලා තාත්තලාට ගිහිල්ලා බලන්න විදිහක් නැහැ. සෝ අපි කරන්නේ ඒගොල්ලන්ට accommodation arrangement එකේ ඉඳලා හැම දෙයක්ම ඒ කියන්නේ airport pickup එක accommodation arrangement ඊට පස්සෙත් මොනවා හරි ප්‍රශ්නකදී ඒ කියන්නේ සමහරක් කම්පැනිස් වලින් ළමයාව එව්වා ඒක එතනින් ඉවරයි. බට අපේ එහෙම නෑ ඕනම අවස්ථාවක ඒගොල්ලෝ ගිහිල්ලා උනත් අපිට පුළුවන් ළමයාව contact කරලා ඕනම ඉෂුව එකකදී උනත් යුනිවර්සිටි එකත් එක්ක කතා කරලා arrange කරලා දෙන්න. දැන් ඔන්න අපොස උසස් පෙළ විභාගය අවසන් කරපු බොහෝ දෙනෙක් මේ වෙලාවේ අපිත් එක්ක එකතු වෙලා ඇති. ඒ වගේම තමයි අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට බලාපොරොත්තු වෙන ඉන්න බොහෝ දෙනෙක් ඇති. ඉතින් ඔබත් කැමැත්තෙන් ඉන්නවා නම් විදේශගත වෙලා උසස් අධ්‍යාපන කටයුතු ඔබේ හදාරන්න ඔබට හැකියාවක් තිබෙන වගකීමක් තිබෙන ආයතනයක් විදිහට මරීලන්ඩ් කන්සල්ටන්සි හඳුන්වා දෙන්න හැකියාවක් තිබුණා. දැන් මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න අදම දුරකථන ඇමතුමක් ලබා දෙන්න. මේ දුරකථන අංකයන් වලට 0702 94 94 99 0702 94 94 99 කියන දුරකථන අංකයට හෝ 0702 94 94 95 0702 94 94 95 කියන දුරකථන අංකයන් වලට වගේම තමයි මරීලන්ඩ් කන්සල්ටන්සි පිටා තිබෙන්නේ නම්බර 95 හයි ලෙවල් ප්ලාසා නුගේගොඩ කියන ස්ථානයේ නම්බර 95 හයි ලෙවල් ප්ලාසා නුගේගොඩ කියන ස්ථානයේ තමයි පිටා තිබෙන්නේ. වැඩි විස්තර දැනගන්න ඔබට හැකියාවක් තිබෙනවා ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න www.marylandconsultancy.lk කියන වෙබ් අඩවිය ඔස්සේ ඔබට මේ පිළිබඳව වැඩි විස්තරයන් දැන කියා ගන්න හැකියාවක් තිබෙනවා. ඒ වගේම තමයි අපි සඳහන් කරමුද මිෂෙල් මහත්මිය දැන් අපි හිතමු අපස උසස් පෙළ නිම කරපු සිසුවෙක් අද දවසේදී අපිව බලාගෙන ඉන්නවා කියලා. ඒ වගේම තමයි අපස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවෙක් එහෙම නැත්නම් අපස සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව කෙනෙක් ඉන්නවා නම් විදේශගත වෙලා උසස් අධ්‍යාපනය හදාරන්න ඔවුන්ට කොයි වගේ සුදුසුකම් සපුරාලන්නට ඕනේ? ඔවුන් පිටත් වෙන රට අනුව එහෙම නැත්නම් ඔවුන් හදාරන විෂය ධාරාව අනුවද ඔවුන්ගේ සුදුසුකම් එකිනෙකට වෙනස් වෙන්නේ? ඔව් අශානි මම ඉස්සෙල්ලාම පැහැදිලි කරොත් දැන් අපි ගත්තොත් මැලේසියාවට ඕනම යුනිවර්සිටි එකකට කියන අපි යුනිවර්සිටිස් 8කට ආසන්න ප්‍රමාණයක් කරනවා ඒකම කොලෙජස් උත් කරනවා මැලේසියා වගේ යනවා නම් O levels කරලා සාමාන්‍යයෙන් C5ක් වගේ තියෙන ළමෙක්ට නැත්තම් O levels සිට් කරපු ළමෙක්ට සාමාන්‍යයෙන් මැලේසියාවල වැඩිදුර අධ්‍යාපනය සඳහා යන්න පුළුවන්. ඒක ඩිපෙන්ඩ් වෙන්නේ එයා තෝරගන්න ප්‍රෝග්‍රෑම් එක අනුව. අපි programs ගත්තොත් hospitality management, engineering, merchandising, accounting, business and accounting side, එතකොට health science, medicine, dentist ඒ හැම side එකෙම තියෙනවා. එතකොට අපි ඇත්තටම ළමයා ආවහම එයාගේ සුදුසුකම බලලා තියෙනවා යාට හොඳම ප්‍රෝග්‍රෑම් එක මොකක්ද කියලා. එතකොට අපි තව ලැට්වියා වගේ කන්ට්‍රි එකක් ගත්තොත් දැන් ලැට්වියා කියන්නේ ඇත්තටම ලිවිං කොස්ට් එක ගොඩක් අඩුයි. අනිත් එක යුරෝප් කන්ට්‍රි එකක්. ඒ ලැට්වියා යන්න පුළුවන් ස්ටුඩන්ට් කෙනෙක්ට හොඳ ඔපචුනිටි එකක් තමයි එයාට හම්බ වෙන ෂෙනගන් වීසා එකක්. ඒ කියන්නේ ෂෙනගන් රීජන් එකේ කන්ට්‍රීස් 26ක් තියෙනවා. ඒ කන්ට්‍රීස් 26ම හයටම එහෙ තියෙන සංස්කෘතිය එහෙ ඕනම කන්ට්‍රි එකකට යෑමේ හැකියාව තියෙනවා. එතකොට ලැට්වියා තමයි අපි ගොඩක්ම මොකද දැන් බලන්නේ මොකද IELTS exam එක ඕන වෙන්නේ නැහැ. general English test එකක් විතරයි තියෙන්නේ. ඒ කියන්නේ ළමයාට English medium දැනුමක් සාමාන්‍ය දැනුමක් තියෙන්න ඕනේ. අනිත් එක යන ප්‍රදේශ ඕස්ට්‍රේලියා හා නිව්සීලන්ත සංසන්දනය කරලා බැලුවොත් ලැට්වියා වලට යන කොස්ට් එක හරිම අඩුයි. ළමයාට එහෙට ගිහිල්ලා රෙසිඩන්ට් පර්මිට් එකක් හෝ PR එකක් සඳහා යන පාත් එක එතනින් එයාට හැදෙනවා. ඒකම මම තව ගත්තොත් ජපානයේ තියෙන්නේ අපේ සාමාන්‍යයෙන් යන්නේ අවුරුදු 2ක ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එකක් යන්නේ. ඒකෙදි ඒ ලැන්ග්වේජ් ප්‍රෝග්‍රෑම් එක කරන ගමන් ළමයාට පාර්ට් ටයිම් උනත් කරන්න පුළුවන්. ඒක ළමයාගේ කොස්ට් එක කවර් කරගන්න ලිවිං කොස්ට් එක කවර් කරගන්න පාර්ට් ටයිම් එකක් උනත් කරන්න පුළුවන්. ජපාන් වලත් පාත් එක හොඳයි. ඒ කියන්නේ අවුරුදු 2ක් ළමයා ස්ටඩි කරනවා. ඊට පස්සේ එයාට පුළුවන් තව අවුරුදු 2ක් ටෙක්නිකල් සයිඩ් එකෙන් ස්ටඩීස් කරන්න. ඊට පස්සේ එයාට පුළුවන් රෙසිඩන්ට් පර්මිට් එකට ඇප්ලයි කරන්න. ජපාන් ගත්තොත් එහෙමයි යන්නේ. එතකොට අපි නවසීලන්තය ගත්තොත් නවසීලන්තයත් දැන් ඇත්තටම
අපේ ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවෝ ගොඩක්ම කැමති යන්න රටක්. එතනදී ඒගොල්ලන්ට IELTS exam එකට sit කරන්න ඕනේ. IELTS exam එකෙන් 5.5 minimum ඒගොල්ලෝ ගන්න ඕනේ score එක. මේ සම්බන්ධව අපිට වැඩිදුර ගොඩක් කතා කරන්න පුළුවන්. අපිට කාල් එකක් දෙන්න නැත්නම් ඔෆිස් එකට එන්න, අපේ ආයතනයට එන්න. එතකොට අපි වැඩිදුර ඒගොල්ලන්ට හැමදාම පැහැදිලි කරලා දෙනවා. අපි මේන්ලි කරන්නේ ලැට්වියා, ජපාන්, මැලේසියා, සිංගප්පූර්, නිව්සීලන්ඩ් ඒ කන්ට්‍රීස් තමයි මේන්ලි කරන්නේ. දැන් දුදරුවන්ට සඳහන් කරන්නේ IELTS විභාගයට ගොඩක් දෙනෙක් බියෙන් ඉන්නවා. ඒ වගේම තමයි ගොඩක් දෙනෙකුට මේ විභාගය අපහසු විභාගයක් බවට පත් වෙන එක නිසා වෙන්න ඔන්න හැකියාවක් තිබෙනවා. සමහර රටවල් තිබෙනවා IELTS විභාගය අනිවාර්යයෙන් නොවන රටවල්. ඒ රටවල් පිළිබඳව දැනගන්නත්, ඒ රටවල් වල තිබෙන විශ්වවිද්‍යාලයන් පිළිබඳවත් වැඩි විස්තර දැනගන්න ඔබට හැකියාවක් තිබෙනවා. Maryland Consultancy වෙත ගිහිල්ලා ඒ අවශ්‍ය වෙන උපදෙස් ලබා ගන්න. ඒ වගේම තමයි දුරකථන අංකයන් අපි විටින් විට සඳහන් කරනවා. ඒ දුරකථන අංකයන් ඔස්සේ ඔන්න වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඔන්න අද දවසේදී අපි දුදරුවනි ඔබට හොඳ ආරංචියක් ලබා දුන්නා. ඒ වගේම තමයි දැන් අපි සඳහන් කරමුද මිචල් මහත්මිය දැන් අපි එකිනෙකා කැමති දැන් අපි හිතමු ඕස්ට්‍රේලියාව ගත්තොත් කියලා. ඕස්ට්‍රේලියාවේ අපි කැමති විශ්වවිද්‍යාලයන් තිබෙන්නට පුළුවන්. ඒ ඕනෑම විශ්වවිද්‍යාලයකට දරුවන් යොමු කිරීම සඳහා Maryland Consultancy සූදානම්ින් සිටිනවා. මොකද දරුවන් කැමති සමහර වෙලාවට අපි දන්න උපදේශන සේවාවන් ලබා දෙන ස්ථානවලදී ඔවුන් සඳහන් කරන විශ්වවිද්‍යාලවලට පමණයි යාමට හැකියාවක් තිබෙන්නේ. කොයි ආකාරයෙන්ද විශ්වවිද්‍යාල දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපන සුදුසුකම් ඉහළ තත්ත්වයකින් ලබා ගන්න කොයි ආකාරයෙන්ද විශ්වවිද්‍යාල තෝරා ගැනීමක් සිදු කර දෙන්නේ? ඔව් අශානි, ඇත්තටම දැන් විශ්වවිද්‍යාල ගත්තාම අපිට ඕනම විශ්වවිද්‍යාලයක් කරන්න බෑ. මොකද එහෙම යුනිවර්සිටි එකක් රෙප්‍රසන්ට් කරන්න බෑ. ඒක යුනිවර්සිටි එකත් එක්ක ඒජන්ට් ඇග්‍රීමන්ට් එකක් තියෙන්න ඕනේ. අපි තෝරාගත්ත විශ්වවිද්‍යාල සංඛ්‍යාවක් තියෙනවා. ක්වීන්ස්ලෑන්ඩ්, then සදර්ලන්ඩ් යුනිවර්සිටි, ඒ වගේ ස්ටුවර්ට් යුනිවර්සිටි තෝරාගත් යුනිවර්සිටිස් තියෙනවා. කොයි ආකාරයෙන්ද දැන් ওই රටවල් වල විශ්වවිද්‍යාල තෝරාගෙන තිබෙනවානේ. ඒ විශ්වවිද්‍යාල වල තිබෙන ප්‍රමිතිය විශ්වවිද්‍යාල වලින් ලබා දෙන. මොකද අපි විදේශ රටකට ගිහිල්ලා හොඳ සහතිකයක් බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අපිට තවත් වෙනත් රටකට හරි ලංකාවට ඇවිල්ලා හරි හොඳ රැකියාවක් කිරීමේ බලාපොරොත්තු වෙන තමයි අපි උසස් අධ්‍යාපන කටයුතු සිදු කරන්නේ. කොහොමද ඔබ ආයතනයේ විසින් තෝරාගෙන තිබෙන විශ්වවිද්‍යාලවල තිබෙන සුදුසුකම් සහ ඒ ප්‍රමිතිය පිළිබඳව සඳහන් කළොත්? ඔව්, ඒකත් again අපි කිව්වොත් රටින් රටට වෙනස් වෙනවා. අපි මැලේසියා වගේ ගත්තොත් අපි කරනවා සෙගි යුනිවර්සිටි, සෙගි විශ්වවිද්‍යාලය, ටේලර්ස්, යුනිටා මේ විශ්වවිද්‍යාල ගත්තොත් actually ඒ රටේ government approval පාත් අනිත් එක හොඳ උසස් අධ්‍යාපනයක් ලබා ගන්න පුළුවන්. හොඳ quality විශ්වවිද්‍යාලයක් කිව්වොත් නිවැරදි. ඒත් එක්කම අපි නිව්සීලන්ඩ් ENTEC Trinity Group යුනිවර්සිටි එකක් කරනවා, Queensland Group එකක් කරනවා. විශ්වවිද්‍යාල ගත්තාම මොකද අපි මේන්ලි කරන්නේ සිටි එකේ. කියන්නේ සමහර ගොඩක් ශිෂ්‍යයව කැමති නැහැ. දැන් මැලේසියා ගත්තොත් KL, Kuala Lumpur, then නිව්සීලන්ඩ් ගත්තොත් ඒගොල්ලෝ ඔක්ලන්ඩ්, ඒ වගේ ඒවායි තමයි ඉන්න කැමති. ඕස්ට්‍රේලියා ගත්තොත් මෙල්බර්න්. හැමෝම කැමති සිටි එකට යන්න. ඒගොල්ලෝ කැමති නැහැ සිටි එකෙන් දුරට යන්න. මොකද part time හොයාගන්න අමාරුයි. ඔය වගේ ප්‍රශ්න හින්දා. so අපි ළමයාගේ පහසුව බලලා පහසුව සහ සර්ටිෆිකේට් එක world recognized certificate එකක් වෙන්න ඕනේ. ඒ හැමදේම බලලා තමයි මේන්ලි අපි තෝරාගන්න විශ්වවිද්‍යාල. ඉතින් ඔන්න ඔබට කැමති රටේ හොඳම විශ්වවිද්‍යාලයන් ඔබට තෝරා ගන්න හැකියාවක් තිබෙනවා Maryland Consultancy සමගින් එකතු වෙනදින්. ඉතින් අපි ආරාධනා කරනවා ඔබේ පහසුව පිණිස බොහෝ පහසුකම් වුන් සලසා දීලා තිබෙන වගේම තමයි අවශ්‍ය වෙන උපදෙස් ඒ ආකාරයෙන් මේ උපදේශන සේවාවන් ඒ ආකාරයෙන්ම ඔබට ලබා දෙන්නත් සූදානම් වෙනවා. ඒක නිසා වෙන්න අදම දුරකථන ඇමතුමක් ලබා දෙන්න ඔබට අද දවසේදී එන්න අපහසුතාවයක් තිබෙනවා නම් ඔන්න ඔබට පුළුවන් දුරකථන ඇමතුමක් ලබා දීලා වැඩි විස්තරයන් දැන කියා ගන්න. කතා කරන්න මේ දුරකථන අංක වලට 0702 94 94 99 0702 94 94 99 හෝ 0702 94 94 95 0702 94 94 95 කියන දුරකථන අංක වලට. වගේම තමයි
ඔබට හැකියාවක් තිබෙනවා ඔවුන්ව හමු වෙලාම මේ පිළිබඳව කතා බහ කරන්න. මරිලන්ඩ් කන්සල්ටන්සි පිටා තිබෙන්නේ හයි ලෙවල් ප්ලාසා නම්බර 95 හයි ලෙවල් ප්ලාසා නුගේගොඩ නම්බර 95 හයි ලෙවල් ප්ලාසා නුගේගොඩ කියන ස්ථානයේ ඔබට පුළුවන් මේ ස්ථානය පිළිබඳව ටිකක් සොයා ගන්න අපහසුතාවයක් තිබෙනවා නම් දුරකථන අංක වලට අමතලම ඒ පිළිබඳව වැඩි විස්තර දැනගන්න. ඒ වගේම තමයි ඔවුන් මේ කාලය පුරාවටම බොහෝ රටවලට බොහෝ සිසුන් පිටත් කර යවලා තිබෙනවා ඔවුන්ගේ උපදේශන සේවාවන් යටතේ. ඉතින් මේ දේවල් පිළිබඳව වගේම මේ ආයතනය පිළිබඳව දැනගන්න ඔවුන්ගේ වෙබ් අඩවියට පිවිසෙන්න www.marilandconsultancy.lk කියන වෙබ් අඩවිය ඔස්සේ ඔබට වැඩි විස්තරයන් දැන කියා ගන්න හැකියාවක් තිබෙනවා. දැන් විශ්වවිද්‍යාලයත් අපි තෝරාගත්ත අපේ අවශ්‍ය වන සුසුකම් පිළිබඳව අපි දැන කියා ගත්තා. ඊළඟ ගැටලුව තමයි අපි ගොඩක් වේදම් කරලානේ අපේ දරුවෙකු වෙනත් රටකට යවන්නේ බොහෝ වෙලාවට ඒ ඔවුන්ගේ ජීවත් වීමේ තිබෙනකොට තිබෙන වියදම් ඒ වගේම තමයි විශ්වවිද්‍යාලය වලට ගෙවනකොට ගොඩක් ළමයි කැමති දෙමව්පියන්ට කරදරයක් නොකර part time job එකක් කරහා මේ දේවල් උපයා ගන්න. දැන් විශ්වවිද්‍යාලයක් තෝරා දෙනකොට සමහර වෙලාවට අපි දන්න උපදේශන සේවාවන් ලබා දෙන ස්ථානයන් ඒ දරුවන්ව පිටත් කර යෑම පමණයි සිදු කරන්නේ. මරිලන්ඩ් කන්සල්ටන්සි කොයාකායද මේ අවශ්‍ය වන වියදම් පියවා ගන්න කෙනෙක් part time job එකක් කරන්න කැමැත්තෙන් ඉන්නවා නම් ඒ සඳහා අවශ්‍ය වන පහසුකම් සලසා දෙන්නේ. ඔව් අශානි ඇත්තටම දැන් ළමයා හෙට ගියාට පස්සේ අනිවාර්යයෙන්ම part time එකක් කරන්න වෙනවා. ඒකෙදී දැන් අපි ළමයාට කියන්නේ කොහොමත් ගිය පළවෙනි මාසෙම හෝ පළවෙනි සතියේම part time එකක් arrange කරලා දෙන්න විදිහක් නැහැ. but අපේ contacts තියෙනවා අපි ළමයාත් එක්ක contacts න ගිහිල්ලා let's say New Zealand Latvia ගිහිල්ලා මාසෙක පමණ කාලෙකින් පස්සේ මාසයක් ඇතුළත අපිට part time job එකක් ළමයාට arrange කරලා දෙන්න පුළුවන්. ඒකම මම මේකට එකතු කරන්න කැමති අපේ international students ලාට ඒ කියන්නේ international schools වල students ලාට English path එකේ English medium එකෙන් study කරලා තියෙන students ලාට Australia වලට යන්න IELTS exam එක ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ degree එකක් කරලා තියෙනවා නම් මාස්ටර් එකක් කරන්න යන්න කැමති නම් ඕස්ට්‍රේලියා වගේ country එකකට චාල්ස් ස්ටුවර්ට් යුනිවර්සිටි එක අපි කරනවා. එතනදී IELTS exam එක නැතුව ඒගොල්ලන්ට අපිට පාත් එක හදලා දෙන්න පුළුවන්. අනිත් එක සමහරක් ළමයි කියන්නේ දෙමව්පියෝ එහෙම දැන් ගොඩක් පසුතැවෙනවා මගේ ළමයා O level විභාගේ අසමත්. නැත්නම් A level විභාගේ අසමත්. but still ඒගොල්ලෝ ඉගෙන ගන්න කැමති. එයාගේ රිසල්ට්ස් වලට හරියන විදිහට අපේ ගාව යුනිවර්සිටිස් තියෙනවා. ඒ කියන්නේ සමහරක් S2ක් තිබ්බොත් ගන්නෙ නැහැ. සිම්පල් ඒ වගේ S1ක් S1යි C2ක් වගේ තියෙන ළමයින්ට උනත් ඒ කියන්නේ O level A level අසමත් අයට උනත් වැඩිදුර අධ්‍යාපනය සඳහා ඒ කියන්නේ ඕනම country එකකට පිටත් වෙන්න පුළුවන් සැලැස්මක් අපේ ගාව තියෙනවා. මම හිතන්නේ සැලසුම් බොහොමයක්ම තිබෙනවා. ඔබ තෝරාගත යුතු හොඳම ස්ථානයේ බවට පත් වෙන්නේ මරිලන්ඩ් කන්සල්ටන්සි. මොකද ඔබේ සුදුසුකම් අනුව ඔබේ සුදුසුකම් වලට සරිලන ආකාරයෙන් ඒ අවශ්‍ය වන උසස් අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන විශ්වවිද්‍යාලයන් සලසා දෙන සූදානම්ෙන් සිටිනවා මරිලන්ඩ් කන්සල්ටන්සි. ඒක නිසා මෙන්න අදම ඔබ එම ස්ථානයට ගිහිල්ලා එමත් තමයි දුරකථන අංක වලට දුරකථන ඇමතුමක් ලබා දීලා ඔබේ සුදුසුකම් පිළිබඳවත් ඒ වගේම තමයි ඔබ තෝරා ගන්න රට පිළිබඳවත් ඒ විශ්වවිද්‍යාලයන් පිළිබඳවත් ඔබේ උසස් අධ්‍යාපනය හදාරන ඒ විෂය ධාරාව පිළිබඳවත් ඕන දැනුවත් ගන්න ඕන සූදානම්ෙන් ඉන්නවා. ඔබට ඒ නිවැරදි රට තෝරාගෙන ඔබේ උසස් අධ්‍යාපන සේනය සැබෑවක් බවට පත් කර දෙන්න. ඒ වගේම තමයි දැන් රැකියාවත් ඔන්න part time job එකක් කරනවා නම් ඒ අවශ්‍යතාවයත් සපුරා දුන්න මරිලන්ඩ් කන්සල්ටන්සි හරහා ඊළඟට තිබෙන ගැටලුව තමයි දැන් වෙනත් රටකට දෙමව්පියන් තමයි දරුවන් යවුවම ගොඩක් වෙලාවට බියෙන් තමයි ඉන්නේ. දරුවා කොයි ආකාරයෙන් ජීවත් වෙනවද? සමහර වෙලාවට රටේ යම් යම් කලබලකාරී තත්ත්වයන් ඇති වෙන වෙලාවවලදී දරුවන්ව සම්බන්ධ කරගන්න අපහසුතාවයන් ඇති වෙන්න පුළුවන්. මේ වගේ අවස්ථාවකදී මරිලන්ඩ් කන්සල්ටන්සි කොයි ආකාරයෙන්ද දෙමව්පියන් සහ ඒ දරුවන්ගේ තිබෙන දරුවන්ව සම්බන්ධ කිරීමක් සිදු කරන්නේ දරුවන් ආරක්ෂිතයි කියන වග පිළිබඳව දරුවන්ට සහතික වීමක් ලබා දෙන්නේ. ඔව් මෙහෙමයි අශානි ඇත්තටම මෙහි ළමයා පිටත් වුණාට පස්සේ ළමයා යන රටට let's say ළමයා ජපානයට යනවා. ජපානයේදී එයාට ළමයාට වීසා එක වදින්නේ යුනිවර්සිටි එකකින්. එතකොට යුනිවර්සිටි එක ළමයාගේ නීතිමය තත්ත්වයෙන් සම්පූර්ණ වගකීම බාර ගන්නවා. but again අපි ළමයාව දැනුවත් කරනවා because අපිට ළමයාව ප්‍රෙස් කරලා තියාගන්න බෑ. එයාගේ පර්සනලි එයා කොහොමද හැන්ඩල් වෙන්න ඕනේ කියන එක ඒක ළමයා අපේ ඒ පැත්ත ළමයාට අනිවාර්යයෙන්ම දැනුවත් කරනවා. ස්පෙෂලි ගැහණු දරුවෙක් යනවා නම් අපි හොඳටම යාට සුදුසු
නවාතැනක් හොයලා දෙන යට සුදුසු කන්ට්‍රි එකක් තමයි arrange කරලා දෙන්නේ. because ගොඩක් අම්මලා තාත්තලා බයයි ගහන ළමයිව තනියෙන් යවන්න. ඒ වගේ ඕනම ප්‍රශ්නකදී අපි අනිවාර්යයෙන්ම යුනිවර්සිටි because සමහරක් වෙලාවට අපිට ළමයාත් එක්ක ඩිරෙක්ට් කන්ටැක්ට් එකක් නැහැ. but අපේ යුනිවර්සිටි එක through ළමයාව කන්ටැක්ට් කරලා දෙන්න පුළුවන්. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔන්න ආරක්ෂිතව හොඳ උසස් අධ්‍යාපනයක් ලබා දීම සඳහාම ඔබේ දූ දරුවන්ව හැකියාවක් තිබුණා මරීලෑන්ඩ් කන්සල්ටන්සි හරහා ඒ අවශ්‍ය වන උපදේශන සේවාවන් ලබා දීලා වෙනත් රටක විදේශ රටක අධ්‍යාපනය සඳහා පිටත් කර යවන්න අදම දුරකථන ඇමතුමක් ලබා දෙන්න මේ දුරකථන අංකයන් වලට 0702 94 94 99 හෝ 0702 94 94 95 එවැගේම තමයි මරීලෑන්ඩ් කන්සල්ටන්සි වෙතට යන්න පුළුවන්. ඔන්ගින් උපදේශන සේවාව ලබා ගන්න පිටා තිබෙන්නේ නම්බර 95 හයි ලෙවල් ප්ලාසා නුගේ ගොඩ කියන ස්ථානයේ වගේම තමයි වෙබ් අඩවියට පිවිසෙන්න www.marilandconsultancy.lk කියන වෙබ් අඩවියට. ඉතින් අද දවසේදී අපිට ලැබුණු කාල වේලාවත් එක්ක දූ දරුවන්ගේ උසස් අධ්‍යාපන සිහිනය සැබෑවක් බවට පත් කරන්න අවශ්‍ය වන උපදේශන සේවාවන් ලබා දීම සඳහා මරීලෑන්ඩ් කන්සල්ටන්සි පිළිබඳව අපි ඔබව දැනුවත් කරා. දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වුණාට එහි කළමනාකරණ අධ්‍යක්ෂිකාව විදිහට කටයුතු කරන මිෂෙල් මෙලනි මොරිස් මහත්මිය බෙහෙන්ම ස්තුතිවන්ත වෙනවා. අයබස් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. ස්තුති අශානි සුබ දවසක්.